hello. Good morning. වෙලාව 7යි කාලට විතර. දැන් මම ඉන්න ලොකේෂන් එක. හරිම ලස්සන පැත්තක. අද අපි යනවා සිරිපාදේ. අපේ මල්ලිලා සෙට් එක ඔක්කොමලා පල්ලෙහා ඉන්නේ. උන් එක්ක ඉඳලා මේක මේ මට වොයිස් කරන්න අමාරුයි නෝන්ඩි කරනවා. ඒ හින්දා මං චුට්ටක් උඩහට ආවා. අපි අද සිරිපාද යන්නේ රාජමලේ සඳගල තැන්න හරහා. දැන් අපි කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ වෑන් එක පල්ලෙහා. මේ පාර චුට්ටක් සවුත්තුයි. දැන් වෑන් එක එනකන් මං චුට්ටක් ඉස්සරහට එනවා. මම මේ වීව් එකත් එක්ක මාරම ලස්සනයි. ඇත්තටම එහෙනම් වීඩියෝ එකේ ඉස්සරහදී හම්බ වෙමු. වීඩියෝ කරන්න පුළුවන් හැමතැනම වීඩියෝ කරලා ඔයාලට අරගෙන එන්නම්. මගේ හීනයක් තියෙනවා මැරෙන්න කලින් සිරිපාදේ වඳින්න පුළුවන් හැම පාරකින්ම ගිහිල්ලා සිරිපාදේ වඳින එක. ඉතින් මේ සඳගල තැන්න පාරත් එක්ක සිරිපාදේ කරුණා කරන්න පුළුවන් පාරවල් 3කින් මම මේ වෙනකොට සිරිපාදේ කරුණා කරලා තියෙනවා. හැටනල්ල තන්නිය, කුරුවිටේ රත්න පාර, ඒ වගේම මේ සඳගල තැන්න පාර. ඉතුරු පාරවල් පහිනුත් ඉක්මනටම සිරිපාදේ වඳින්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් යමු මාත් එක්ක සඳගල තැන්න හරහා සිරිපාදේ කරුණා කරන්න. අපි මේ ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි කීයක් උසකින්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. මේ සඳගල තැන්නට යන පාරේ සඳගල තැන්නට යන පාර කියලා කියන්න බෑ. රාජමලේ වතුයායට යන පාර මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි රාජමලේ වතුයායට ඇවිල්ලා අපි ආපු වෑන් එක ගෙදරකින් පාක් කරලා අපේ ගමන පටන් ගත්තා. තේවත්තක් මැදින් තමයි සඳගල තැන්න හරහා සිරිපාදේ කරුණා කරන්න තියෙන පාර වැටිලා තියෙන්නේ. කැලේ පටන් ගන්න කිට්ටුවට වෙනකම්ම මේ තේවතු තියෙනවා. ඔය විදියට තේවතු මැද්දෙන් අපි ඇවිල්ලා චූටි දොළ පාරකුත් පහු කරා. ඒක හැබැයි අපි යනකොට වතුර තිබ්බේ නැහැ. පොඩ්ඩක් වැස්ස අඩු කාලේ බලලා තමයි ගියේ. හැබැයි පාර නම් හොඳටම සවුත් වෙලා තිබුණේ රාජමලේට එනකම්. ඔය දොළපාර පහු කරලා උඩට එනවත් එක්කම අපට රක්ෂිතයට ඇතුල් වෙන බෝඩ් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට. මේ මගේ සිරිපා හිමේ තුන්වෙනි හීනේ. තව හීන 5ක් තියෙනවා. ෂෝට් එකක් ළඟ ඉතින් පේනවනේ බං. ඒකයි ෂෝට් එකකට ඉන්නේ. මාළුන්ගේ තමයි කාපුවම ලේත් එන්නේ. මගේ තමයි ටිකම කන්නේ. අක්කේ මගේ ටිකක් ලයිරුණා. මං කොච්චර ඇවිද්දත් කරත් එකම එක අවුල් යන තැනක් තියෙනවා. ඒ තමයි කූඩැල්ලෝ. ඒක බයක් නෙමෙයි තියෙන්නේ, අප්පිරියාවක්. ඒ හින්දා මං කූඩැල්ලෝ එල්ලෙනෙක් ගැන කොච්චර කොහොම ගියත් මාරම සැලකිල්ලෙන් යන්නේ. මාත් එක්ක ඉතින් මගේ වටේ මල්ලිලා ටික ඉන්න හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඔව් මල්ලි, පේනවා මට හිතුණා. අම්මේ ඔව් පේනවා. හා මම දැක්කා ඇතට. මොකද මං වීඩියෝ බලලා තියෙනවා සෑහෙන්න. ඔව් තව එකක් තියෙනවා.
හොඳට මහසි දැන් තියෙන හරියනම් තනිකර තැන්න තියෙන්නේ මම වලට පෙන්නන්නම් හරිම ලස්සනයි වටපිටාව මම පිටිපස්සෙන් ලහිරුයි සදෙව් මල්ලි දෙන්නම එනවා අපේ මල්ලිලා ඉස්සර වෙලා ගියා මහසි හොඳටම ඔන්න බලන්නකො පාර තියන්න තියෙන පාර කොහොමද කියලා මම හිතන්නේ දැන් තැන්න කිට්ටුවට ඇවිල්ලා ඇති කියලා මම හිතනවා බලමු මේ වැහිලා තියෙන්නේ වැහිලා තියෙන්නේ ඒද ඔව් නේද අපිට පේන්න අර වගේ අයින් වෙන එකක් නැද්ද අනේ අයින් වෙන්න කියන්නකෝ හිතුවට වඩා මට ගමන මහන්සි දැවුණා මොකද දැන් ගොඩක් වෙලාවට ඇවිදින්න යන ප්‍රමාණය අඩු නිසා කතාවෙන් කතාව මටත් හැරමිටියක් හම්බ වෙලා සඳගල තැන්නට ආවා. ඔන්න ඔය විදිහට තමයි සඳගල තැන්නට සිරීපාදේ පෙනුනේ. වැහි ගතියක් එක්ක තිබුණ හින්දා සම්පූර්ණ නීදුමෙන් වැහිලා තිබ්බේ. ඔන්න ඔය වගේ යාළුවෙකුත් සඳගල තැන්නින් පස්සේ අපි කැලේට ආවට පස්සේ හම්බ වුණා. මොකද මූට කියන නම ගරුණ්ඩා කියන්නේ මොකටද? මම නම් ඇත්තටම හරියට දන්නේ නැහැ. Google එකේ මේ සර්ච් කරලා එනවා. මේ වගේ නම් තැන් තිබ්බා මතකද ලහිරු? හොදගෙන ගියපු හැම අප්පච්චි මේ ටික ඔදනම් මේදුමෙන් වැහිලානේ මේ පාර්ටිකේ ඇවිල්ගෙන යන ගම මම ඔයාලට කතාවක් කියන්න. සිරීපාදේ යන්න තියෙන දුර අඩුම පාර තමයි මේ රාජමලේ සඳගල තැන්න හරහා යන්න තියෙන්නේ. මේක අපි හරියටම දැන් පාමුල වගේනේ ඉන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 4මාරක් 5ක් නේද? දුරක් තමයි පාමුල වගේනේ ඉන්නේ. 5කුත් නැති තරම්. ඉතින් යන්න පඩිපෙළ නගින්න අපහසු අයට මේක ලේසිම පාරක් විදියට මම දකිනවා. හැබැයි යන කිසිම කෙනෙක් මේ ලස්සන පරිසරය විනාශ කරන්න එපා. අපි යද්දිත් සමහර තැන්වල එක එක නූල් කෑලි, පඳුරු, තව ගස්වල අතු කඩලා දාලා, මල් කඩලා, කාපු බීපු, ලන්ච් ෂීට්, බෝතල් මේ හැම දෙයක්ම මේ ලස්සන පරිසරයට එකතු කරලා තිබ්බා. එහෙම කරන්න එපා. අපෙන් පස්සේ පරම්පරාවටත් මේ පරිසරය විඳින්න ඉතුරු කරන්න. ඒක තමයි ඔයාලගෙන් ඉල්ලන්න තියෙන දේ. කතාවෙන් අපොයි ඔන්න ආවා. රාජමලේ කවුරු හරි වැඩේ කරලා තියෙනවා. පාරෙන් ඇවිල්ලා හැටන් නල්ල තන්නිය පාරට මේ මෙතන මල්ලි වෙන් බලාන ඉන්න. විනාශ කරලා තියෙන්නේ අනේ. වල ටික දැක්කහම හිතට මාර සතුටක් දැවුනේ. විශේෂම දේ දැන් අපි මේ ගමන ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ කට්ටිය උඩහටද ගියේ පල්ලෙහාටද? අමාරු වුණා. පඩි පෙළ ටික නැගලා මළුවට යන්න. මෙතන එහාට සිරිපා මළුව ගාවට යන කතාව ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් ඒ ගැන මම කතා කරන්න ලැහැත්ති වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ දේ ඔයාලා දකින්න ඕනේ. පහුගිය කාලේ ලොකු කතා බහට ලක් වෙච්ච තැනක් තමයි මෙන්න මේ සිරිපාදේ නායකයෙක් එක. මමත් ඒක ඇස් දෙකෙන් දැක්කා. මෙතන පරණ පඩිපෙළ
දන්වැල් වගේ දේවල් උඩට මතුවෙලා තිබුණා. මේ වෙනකොට නම් පොඩි පොද වැස්සකුත් ගියා. සිරිපා මළුවට ඇවිල්ලා හිතේ හැටියට සිරිපා පද්මය වන්දනාමාන කරගෙන ආපහු අපි ගෙදර එන්න පිටත් වුණා. අපි කට්ටියම ආපහු පල්ලෙහාට කරුණා කරේ සඳගල තැන්න පාර හරහා. මොකද අපි වෑන් එක ආවේ. ඒ එනකොට හොඳටම වැස්ස. පල්ලෙහාට එනකොට කිසිම දෙයක් එනකොට වීඩියෝ කළේ නැහැ. මොකද වැස්සේ ෆෝන් එක එළියට ගන්න බැරි හින්දා ෆෝන් ටිකත් ඇතුළට දාගෙන අපි පල්ලෙහාට කරුණා කරා. ඔන්න ඔහම තමයි මගේ සිරිපා ඉමේ 3 වෙනි හීනයට මම පණ දුන්නේ. එහෙනම් ගිහින් එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.